කොහොමද ඉතින් ඔයාලට? ඔන්න අද පාඩම අරගෙන ආවේ A level වලට BC කරන ඔයා වෙනුවෙන්. අපි කලින් පාඩමේදී කතා කරා ප්‍රාග් බෞද්ධ ಭಾರತೀಯ ඓතිහාසික සමාජය පිළිබඳව. අද කතා කරන්නේ වර්ණ ධර්ම කියන මාතෘකාව ගැන. වර්ණ ධර්ම කියලා කියන්නේ මොනවද? වර්ණ ධර්ම කියලා කියන්නේ බ්‍රාහ්මණ සමාජයේ විසින් සමාජගත කරලා තිබුණු කුල ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්න කලින් ಭಾರತೀಯ සමාජයේ කුල 4ක් තිබිලා තියෙනවා. ඉතින් ඒ කුල 4 තමයි බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය හා ශුද්‍ර කියලා කියන්නේ. බ්‍රාහ්මණයෝ තමන්ගේ බලය වැඩි කර ගැනීමේ අරමුණින් මේ කුල ભેදය හඳුන්වලා දුන්නා කියලා අපිට කියන්න පුළුවන්. බ්‍රාහ්මණයෝ මේ කුල ભેදය සමාජගත කරේ ලෝකේ මවපු ਸਰව බලධාරී මහා බ්‍රහ්මයාගේ නිර්මාණයක් කියලා. ඉතින් බ්‍රාහ්මණයෝ කිව්වා ලෝකේ මවපු මහා බ්‍රහ්මයාගේ ශරීර අවයව වලින් තමයි මේ මනුස්ස කොට්ටාස 4 එහෙමත් නැත්නම් මේ කුල ප්‍රභේද 4 බිහි වෙලා තියෙන්නේ කියලා. මේ පිළිබඳව වුන් තහවුරු කරන්න භාවිත කරපු ග්‍රන්ථයක් තමයි ඍග්වේදය කියලා කියන්නේ. ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තයේ මෙන්න මේ විදිහට සඳහන් වෙලා තියෙනවා මේ කුල ભેදය පිළිබඳව. බ්‍රාහ්මනෝස්ය මුකමාසිත බාහුරාජන් න්‍යක්ෘතා ඌරු තදස්ය යද් වෛශ්‍යා පද්භ්‍යාම් ශුද්‍රෝ අජායත. ඔන්න ඔය විදිහට ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තයේ සඳහන් වෙලා තියෙනවා මහා බ්‍රහ්මයාගේ අවයව වලින් මේ කියන මනුස්ස කොට්ටාස 4 එහෙමත් නැත්නම් කුල ભેද 4 ඇති වුණා කියලා. ඔවුන් සඳහන් කරන විදිහට මේ ශ්ලෝකයේ තියෙන ආකාරයට මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයෝ ඉපදිලා තියෙනවා. මහා බ්‍රහ්මයාගේ බාහුව වලින් ශාස්ත්‍රීය වංශිකයෝ ඉපදිලා තියෙනවා. මහා බ්‍රහ්මයාගේ කලවා වලින් වෛශ්‍යයෝ ඉපදිලා තියෙනවා. ඒ වගේම මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් තමයි මේ ශුද්‍රයා කියන සමාජයේ පහත්ම එකකේ නිර්මාණය වෙලා තියෙන්නේ. මහා බ්‍රහ්මයාගේ යටිපතුලෙන් කියලා ඔවුන් ඍග්වේදයේ මේ විදිහට කරුණු දක්වනවා. ඒ වගේම තමයි මෙන්න මේ කියන කුල 4 නැවත කොටස් දෙකකට ඒගොල්ලෝ බෙදලා දක්වනවා. විශේෂයෙන්ම ඒ තමයි ආර්ය සහ අනාර්ය කියලා. ආර්ය කියලා කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ පිරිස. ඒ කියන්නේ මේ අතීතයේදී ඉන්දියාවට වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වෙච්ච සුදු ජාතිකයින්ට අපි කියනවා ආර්යයෝ කියලා. එතකොට අනිත් කොටාසේ තමයි අනාර්ය කියලා කියන්නේ. මේ අනාර්ය කුලයට අයිති වෙන්නේ ශූද්‍රයින් විතරයි. ඔවුන් කළු ජාතිකයින්. ඒගොල්ලෝ මේ ಭಾರತೀಯ ප්‍රදේශයේම ඉපදුන පුජ්‍යලීන්. ඉතින් ඔවුන්ට කළු සමක් හිමිවන නිසා ඒගොල්ලෝ අනාර්ය කියලා තමයි හැඳින්වුවේ. මේ විතරක් නෙවෙයි භගවත් ගීතිකාව කියන ඒගොල්ලන්ගේ ග්‍රන්ථයක් දක්වලා මෙන්න මේ විදිහටත් කියනවා. මිනිසාගේ ගුණ කර්ම ભેදේ සලකලාත් ඔන්න මේ සතර වර්ණයේ මහා බ්‍රහ්මයා විසින් නිර්මාණය කරා කියලා ඔවුන් මෙන්න මේ වගේ ශ්ලෝකයක් පෙන්නලා දෙනවා. චතුර්වර්ණං මයං සෘෂ්ඨා ගුණ කර්ම විභාගශා. මෙන්න මේ විදිහට පෙන්වලා දීලා ඒගොල්ලෝ කියනවා මහා බ්‍රහ්මයා විසින් මිනිසාගේ ගුණ කර්ම ભેදේ සලකලත් ඔන්න මේ චතුර්වර්ණ බෙදලා තියෙනවා කියලා. ඉතින් ඔවුන් මේ හැම ග්‍රන්ථයකම තියෙන ශ්ලෝකයක්ම දක්වලා ඒගොල්ලෝ කියනවා බ්‍රාහ්මණ වංශිකයෝ කියනවා මේ පිළිබඳව කාටවත් ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. උපතින්ම Tamanට උරුම වෙච්ච කුලයට අදාළ කාර්යයන් ඉටු කරමින් ජීවත් වෙන එක තමයි කරන්න තියෙන්නේ කියලා ඔන්න බ්‍රාහ්මණ සමාජය විසින් කියනවා. ඉතින් එහෙම බැලුවම මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ වර්ණ ධර්ම කියන කුල ප්‍රභේද 4 බ්‍රාහ්මණ වංශිකයන් විසින් හඳුන්වලා දීලා තියෙන්නේ උදෙක් ඒගොල්ලන්ගේම සමාජයේ තියෙන බලය තහවුරු කර ගැනීමේ අරමුණින් කියලා අපිට කියන්න පුළුවන්. මිනිසුන්ට කොයිම වෙලාවකදීවත් මේ කුල ප්‍රභේද 4 පිළිබඳව ප්‍රශ්න කරන්න අයිතියක් තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ ඒ කුල ප්‍රභේද වලට අයිති කාර්යයන්
තියෙනවා. ඒ කාර්යයන් වලට අපි ස්වධර්ම කියලා කියනවා. ඒ ස්වධර්ම අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඉතින් ඒ ස්වධර්ම වල නියැලෙමින් ඒගොල්ලන්ට අවශ්‍ය කරන්න තියෙන ජීවන වෘත්තීන් වල නියැලෙමින් මරණය දක්වාම ජීවත් වෙන එක තමයි ඒගොල්ලන්ට කරන්න තියෙන එකම දේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ප්‍රධාන වශයෙන් කුල 4 දක්වලා තියෙන්නේ බ්‍රාහ්මණයෝ විසින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියන මේ කුල 4 නිර්මාණය වෙලා තියෙන්නේ කියලා බ්‍රාහ්මණයෝ විසින් ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ 90 වන පුරුෂ සූක්තය සහ භගවත් ගීතිකාව පෙන්වා දෙමින් අපට කියනවා මේ පිළිබඳව ප්‍රශ්න කරන්න කාටවත් අයිතියක් නැහැ. ඔවුන් ඉපදුනේ මොන කුලයකට අයිති වෙලාද? ඉතින් ඒ කුලයේම මරණකම්ම මරණයත් එක්ම ඔවුන්ට හිමි ස්වධර්ම ටික කරගෙන ඉන්න ඕන කියලා ඔන්න බ්‍රාහ්මණයෝ දක්වලා තියෙනවා. මෙන්න මේ විදිහට මහා බ්‍රහ්මයාගේ ශරීර අවයව තුලින් කියන්නේ මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයෝ, බාහු වලින් ශාස්ත්‍රීය වංශිකයෝ, කලවා වලින් වෛශ්‍යයෝ, යටිපතුල් වලින් ශූද්‍රයෝ යන ආදියට මේ කුල 4 මහා බ්‍රහ්මයාගේ ශරීර අවයව වලින් නිර්මාණය වුණා කියන ඉගැන්වීමට අපි කියනවා වර්ණ ධර්ම කියලා. ඉතින් අපිට කියන්න පුළුවන් ප්‍රධාන කරුණක් තමයි මේ වර්ණ ධර්ම ප්‍රධාන වශයෙන් බ්‍රාහ්මණයෝ විසින් හඳුන්වලා දීලා තියෙන්නේ හුදෙක් ඒගොල්ලන්ගේ බලය තහවුරු කර ගැනීමේ අරමුණින්ම කියලා ඔන්න අපිට කියන්න පුළුවන්. ඉතින් එහෙනම් මේ අද කියලා දුන්නේ වර්ණ ධර්ම ගැන. ඊගා වීඩියෝ එකෙන් අරන් එන්නම් ඔයගොල්ලන්ට මේ එක එක කුලවලට අයිති ස්වධර්ම ටික. එහෙමත් නැත්නම් ඒගොල්ලන්ට අයිති කාර්යයන් ටික මොනවද කියලා ඊගා වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. ඒ වගේම ඔයගොල්ලන්ට මම මීට කලින් BC වලට අදාළව පළවෙනි පාඩමේ පළවෙනි කොටස විදිහට වීඩියෝ එකක් කරලා තියෙනවා. පාඩමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ප්‍රාග් බෞද්ධ ಭಾರತයේ ඓතිහාසික පසුබිම කියන වීඩියෝ එක YouTube එකට මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. තාම බැලුවේ නැති කවුරු හරි ඉන්නවා නම් මම පහළ description එකේ link එක දාන්නම්. ඒ link එකෙන් ගිහින් ඒ වීඩියෝ එකත් බලන්න. ඔන්න එහෙනම් තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. ඔයාට පුළුවන් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපුවාම channel එක පැත්තට ඇවිල්ලා ඔයාගේ අලුත් පාඩම මොකක්ද කියලා බලා ගන්න. ඉතින් යාළුවන්ටත් එන්න කියන්න channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න කියන්න. ඕගොල්ලන්ට වටින වීඩියෝ ගොඩාක් වටින පාඩම් ගොඩාක් අරගෙන එනවා විභාගයට කලින්. විශේෂයෙන්ම පෙබරවාරි O level විභාගයේ ලියන ඔයාට සහ අගෝස්තුවේ A-level විභාගයට මුණ දෙන්න ඉන්න ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ ඉක්මනින්ම මේ අරගෙන එන්නේ. එහෙනම් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Thank you for watching Sinhala with M Madhushani YouTube channel.